අපි 2013 ගාන බලමු. 2013 ගාන කියනවා පාසලක ළමයි 100 දෙනෙක් ඉන්නවා. ඒ 100 දෙනාගෙන් ළමයි 48ක් විභාගයේ සමත් වෙනවා. ඒ 100 දෙනාගෙන් ළමයි 50ක් ක්‍රීඩා කටයුතු කරලා තියෙනවා. ළමයි 30ක් සංගීතය කරලා තියෙනවා. ක්‍රීඩා කරපු ළමයිගෙන් 60ක් විභාගයේ සමත් වෙලා තියෙනවා. ක්‍රීඩා හෝ සංගීතය කරපු නැති ළමුන්ගෙන් 30ක් විභාගයේ සමත් වෙලා තියෙනවා. ප්‍රශ්න වලින් අහන්නේ සංගීතය කර ඇති විට විභාගයේ සමත් වීමේ සම්භාවිතාව විභාගයේ සමත් වී ඇති විට ක්‍රීඩා කර තිබීමේ සම්භාවිතාව. හරි. දැන් මේ තියෙන මේ දත්ත වලට රුක් සටහනක් අඳිමු. දැන් මෙතන තියෙන රුක් සටහන අපිට මුලින්ම දැනගන්න පුළුවන්. පාසලේ ළමයි 100ක් ඉන්නවනේ. මේ ළමයි 100 දෙනාව මුලින්ම අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් සමත් කියන්නේ විභාගයේ සමත් ළමුන් සහ විභාගයේ අසමත් ළමුන් කියලා. විභාගයේ සමත් ළමුන් ඉන්නවා 48යි. එන විභාගයේ අසමත් ළමුන් ඉන්නවනම් 52යි. ඊළඟට මේ ළමන්ව අපිට ආයි කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ක්‍රීඩා කරපු ළමයි, ඒ වගේම සංගීතය සහ ක්‍රීඩා හෝ සංගීතය නැති. ඒ කියන්නේ වෙනත් කියලා අපි හිතමු මෙතන. මෙතනින් ඉන්නවා ක්‍රීඩා කරපු ළමයි. ඊළඟට ඉන්නවා සංගීතය. ඊළඟ ක්‍රීඩා හා සංගීතය නැති. ඒකෙන් අපි හිතමු මේක වෙනත් කියලා. ක්‍රීඩා කරපු ළමයි ඉන්නවා 50ක්. සංගීතය කරපු ළමුන් ඉන්නවා 30ක්. එහෙනම් මෙතන ක්‍රීඩා හෝ සංගීතය කරන්නේ නැති ළමයි ඉන්නවනම් ඔක්කොම ළමයි 100ක් ඉන්නවනම් 50යි 80යි මෙතනට එන්න ඕන ළමයි 20ක්. හරි. හරි. දැන් මේකත් අපිට ආයෙ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ක්‍රීඩා කරපු ළමයි ඉන්නවනේ. මේන ක්‍රීඩා කරපු ළමයිගෙන් විභාගයේ සමත් ළමයි ඉන්නවා. ඒ වගේම විභාගයේ අසමත් ළමුනුත් ඉන්නවා. ගාන දීලා තියෙනවා ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමුන් ගන්න 60යි. එහෙනම් මේක අපිට ආයෙ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. විභාගයේ සමත් හා විභාගයේ අසමත් ඒ වගේම මේවා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. විභාගයේ සමත් අසමත්. හරි. දැන් බලන්න එනම් ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමයි ඉන්නවා 60ක්. ක්‍රීඩා හා සංගීතය කරන්නේ නැතුව විභාගයේ සමත් ළමුන් ඉන්නවා 30ක්. හරි. දැන් පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ සංගීතය කරලා විභාගයේ සමත් ළමුන් ගන්න. හරි. දැන් බලන්න මේ ගානේ මුලින්ම කියනවා පාසලේ විභාගයේ සමත් ළමුන් ඉන්නේ 48යි. එහෙනම් මේ එන්න ළමයි මේ 48 දෙනා එන්නේ කොහොමද? ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමුන් ඉන්නවා, සංගීතය කරලා විභාගයේ සමත් ළමුන් ඉන්නවා, ඒ වගේම ක්‍රීඩා හා සංගීතය කරන්නේ නැතුව විභාගයේ සමත් ළමුන් ඉන්නවා. මෙන්න මේ එන ළමයි තුන් දෙනාගේ එකතුව තමයි 48 වෙන්න ඕනේ. හරි. දැන් එන අපි හිතමු මෙතන ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමුන් ගන්න 100ට x කියලා. එහෙනම් අපිට මෙතන ගන්න පුළුවන් මෙන්න මේ තියෙන අතු තුනේ එකතුව කීයට සමාන වෙන්න ඕනද? 148ට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් 148 සමාන වෙන්න ඕන. ක්‍රීඩා කරලා විභාගයේ සමත්. ක්‍රීඩා කරනවා 50යි. ක්‍රීඩා කරලා විභාගයේ සමත් වෙනවා 60යි. ඊළඟට ධන සංගීතය කරලා විභාගයේ සමත් ළමුන් ගාන x නේ. සංගීතය කරන ළමුන් ගාන ඉන්නවා 130යි. සංගීතය කරලා විභාගයේ සමත් ළමුන් ගාන අපි ගත්තේ x කියලා. ඒ වගේම ක්‍රීඩා සංගීතය නැති මෙතනින් ඉන්නවා ළමුන් 120යි. ඒකෙන් ළමුන් 130ක් විභාගයේ සමත් වෙලා තියෙනවා. හරි. දැන් බලන්න මේ පැත්තේ තියෙන හැම අගයකම හරේ තියෙන 100 වැඩි කිරීම 100නේ. එහෙනම් අපිට මේ පැත්තේ තියෙන අගය 100නේ. මේ තියෙන අගයන් දෙක හරය ලවය දෙකම 100ෙන් ගුණ කරගත්තොත් එහෙම අපිට මෙතන පේනවා හරය සම්පූර්ණයෙන්ම සමාන වෙනවා. එහෙනම් දැන් මෙතනින් එන්නේ 4800 සමාන වෙනවා 50යි 60ක් 3000යි. මෙතනින් එනවා 30යි x. මෙතනින් එනවා 600යි. හරි. දැන් මේක සුළු වුණාම එනවා 30යි x සමාන වෙනවා කීයටද? 4800න් අඩු වෙන්න ඕන 3600ගේ 3600යි. ඒ කියන්නේ 1200යි. දැන් 1230න් බෙදුවම එනවා 40යි. මේ 40 තේරුම මොකද්ද? පාසලේ සංගීතය කරලා විභාගයේ සමත් ළමුන් ගාන 140. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ඉන්නේ 140යි. භාගයක් විදිහට ලියනවා නම් 40 බෙදීම 100. තව ඕනනම් සුළු කරන්න පුළුවන්. 20/2යි 20/5යි. හරි. දැන් බලන්න ඊළඟ ප්‍රශ්نين අහන්නේ විභාගයේ සමත් වී ඇති විට ඔහු ක්‍රීඩා කර තිබීම. දැන් මේ ප්‍රශ්نين අහන්නේ
විභාගයේ සමත් ළමුන් ඔක්කොම ඉන්නවා 48ක්. මේ ළමයි 48 තුල ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමුන් ගාන කීයක් ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ. හරි දැන් බලමු එහෙනම් ඔක්කොම ළමයි 48යිනේ. මේ 72 ගුණ කරගත්තොත් මෙතනින් අපිට උත්තරයක් එනවා 150 වැඩි කිරීම 160. දැන් මෙතන තියෙනවා විභාගයේ සමත් ළමුන් ගාන 148යිනේ. එහෙනම් මේ ගානත් අපි 100ට ගමු. මේ බිඳුවට බිඳුවක් කපන්න පුළුවන්. එහෙනම් මෙතනින් එනවා 130ක්. මේකේ තේරුම තමයි පාසලේ ඉන්න ක්‍රීඩා කරන ළමයි 50ක් ඉන්නවා. ඒ ළමයි 50 දෙනාගෙන් 30 දෙනෙක් විභාගයේ සමත් වෙලා ඉන්නවා. ඒ වගේම පාසලේ ඉන්න මුළු ළමුන්ගෙන් 48යි විභාගයේ සමත් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ගන්න පුළුවන් කීයද? පාසලේ විභාගයේ සමත් ළමයි 48ක් ඉන්නවා. ඒ ළමයි 48 දෙනා ඇතුලේ ක්‍රීඩා කරලා විභාගයේ සමත් ළමුන් ඉන්නවා 30ක්. එහෙනම් උත්තරේ වෙන්නේ 48න් 30යි. මේක සුළු වුණාට පස්සේ එනවා 6ව 5යි 6ව 8යි. එහෙම නැත්නම් අපිට මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. මෙතනින් එනවා 130 බෙදන්න ඕන 148. මේ උත්තරෙත් එන්නේ 5 බෙදීම 8යි.